මේ ප්ලේ වෙන වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ. ඊට කලින් මට දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ රට බේරගත්ත රණවිරුව ඇතුළු අනිකුත් සියලු දෙනාටම බොහෝම පිං. අපි උන්ට නායක ඇති. ඒක අපි කවදාවත් අමතක කරන්නේ. ඒත් මේ වීඩියෝ එක නම් මිස් කරගන්න එපා. වීඩියෝ එකේ මෙයා මොනවද කියන්නේ කියලා හොඳට බලන්න. හමුදාවලට අවශ්‍ය සියලුම නවීන උපකරණ අරන් දුන්නේ අවිය ආයුධ බලයේ සැපිවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. යුද හමුදාවට යුද්ධ ටැංකි, මල්ටි බැරල්, 130 මිලිමීටර් කාලතුවක්කු එවැනි නවීන දේවල් තිබුණේවා සියල්ලම දුන්නේ යා. ගුවන් හමුදාවටත් ඔය කෆීර් ඊට පස්සේ මිග්යානා ඒවා ආවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කාලේ. නාවික හමුදාවට ඩෝරා යාත්‍රාවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක. මේ යුද්ධයේදී අපිට මේ යුද්ධ කරන අවසාන සටනේ 2006 ඉඳලා 2009 වෙනකම් ඒ සටනේදී යුද හමුදාපති හැටියට මම ගත්තේ පතුරන් විතරයි. ඒ සටන ආරම්භ මම හමුදාව බාර ගන්නකොට 2005 දෙසැම්බර් මාසේ හමුදාවේ අයවැය තිබුණා බිලියන 82ක්. යුද්ධ කරන කාලෙත් මගේ හමුදාවේ අයවැය වැඩි කරේ නැහැ. මම වැඩිපුර සල්ලි ඉල්ලුවෙත් නැහැ. ඒ බිලියන 82ක තමයි මට හම්බ වුණේ. නමුත් හමුදාවේ බලය 1,16,000 ඉඳලා 1,02,000 දක්වා වැඩි වුණා. එතකොට වැටුප් 80000කට 84000කට වැඩිපුර වැටුප් ගන්න වුණා. ඒත් බිලියන 82කින්ම තමයි ඒව ඔක්කොම. ඒ හින්දා යුද්ධ ජයග්‍රහණය සඳහා පියවරුන් නොමැත. ත්‍රස්තවාදය ආරම්භ වූ දා සිටම ඒට විරුද්ධව ආරක්ෂා අංශ මෙහෙයූ සියලුම නායකයින්ට එම ගෞරවය හිමි යුතුයි. විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් අප වෙනුවෙන් මව්බිම වෙනුවෙන් ලේ හැලූ රණවිරුවන්ට ඒ ගෞරවය හිමි විය යුතුයි. රණවිරුවනි ඔබ වෙනුවෙන් අප සියලු දෙනා නායකයන්